ගැන අද දිනේ බොහෝ දෙනා කතා බහට ලක් කරනවා. ඉතින් මෙහි ප්‍රායෝගික ස්වභාවය ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. මොකද ඇත්තටම මගේ ජීවිතය ගොඩක් වෙනස් කරපු, මගේ ජීවිතය ඔසවලා තියපු එකම එක ඒ වගේම ගොඩක්ම හොඳයි කියලා හිතන වටිනාම සබ්ජෙක්ට් එකක් විදිහට තමයි මම මයින්ඩ්ෆුල්නස් දකින්නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. මොකද මම මේක ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ මට මේක තමයි මගේ ජීවිතේ ලැබිච්ච හොඳම සබ්ජෙක්ට් එක කියලා හිතුණා. ඒකට හේතුව වන්නේ මම මේක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මම කලින් හිටපු පුද්ගලයාට වඩා වෙනස් පුද්ගලයෙක් කියලා මට හිතන්න පුළුවන් වුණා. ඒ වගේම මේක ඇත්තටම ප්‍රායෝගිකව සිද්ධ වුණ නිසා. ඉතින් අද ලෝකයේ මයින්ඩ්ෆුල්නස් ගැන බොහෝ කතාවට ලක් කරනවා. වැඩිපුරම අපේ බෞද්ධ සමාජයක් නිර්මාණය වෙලා තියෙන මේ ශ්‍රී ලංකාව වගේ රටක මයින්ඩ්ෆුල්නස් කියන එක එහෙම නැත්නම් සතිමත් භාවය බෞද්ධ ආගමික වටපිටාවක් එක්ක තමයි ගොඩනැගෙන්නේ. නමුත් මේ වෙද්දී බටහිර ලෝකයේ යුරෝපයේ වගේ රටවල් වල මයින්ඩ්ෆුල්නස් ගැන බොහෝ දුරට කතා කරනවා, පරීක්ෂණ කරනවා. ඇත්තටම දැන් වෙද්දී මේ කියන ක්‍රමවේදය ඒ රටවල් වල ගොඩක් ඉහළින් ගොඩාක් ප්‍රැක්ටිස් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒත් කනගාටුවට කරුණක් වෙලා තියෙන්නේ මේ වෙද්දී අපේ රටේ ඇයි මේ ප්‍රැක්ටිස් එක ගොඩක් මගහැරලා තියෙන්නේ කියන එක තමයි. ඉතින් ඇත්තටම මමත් මූලිකව මේ ගැන ලොකු අවධානයක් තිබ්බේ නැහැ. නමුත් මේක ලැබුණට පස්සේ මම ලබාගත්ත හොඳම වටිනාම දැනුම සහ සම්පත කියලා මට හිතුණා. ඒකට හේතුව උනේ මම ක්‍රමයෙන් හිටපු පුද්ගලයාගෙන් ගොඩක් මිදිලා වඩාත් යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම හම්බෙච්ච නිසා. ඒ කියන්නේ මගේ සිතුවිලි රටාව, මගේ thinking patterns ඔක්කොම ගොඩක් වෙනස් කරගන්න පුළුවන් උනේ මේ ක්‍රමවේදයත් ඔස්සේ. ඇයි මම එහෙම කියන්නේ? ඇත්තටම මගේ පෞද්ගලික ජීවිතය ගැන ගත්තොත් එහෙම මම මූලිකව මම චූටි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගත්තාම මම ටිකක් තරහ යන පුද්ගලෙක් බවට පත් වෙලා හිටියේ. මම ආවේගශීලී සමහර වෙලාවට. කියන්නේ කවුරු හරි මට මොන හරි කිව්වොත් එහෙම අනිත් පැත්තට මම එක්කෝ එකට එක කියන්න හරි පොඩ්ඩක් ආගියුමන්ට් එකක් ඇතිවන මට්ටමට තමයි මම කතා කරන්නේ. ඒක මගේ හැටි. ඒ කියන්නේ මං හිතන්නේ මේක ඕනම පුද්ගලයෙක්ගේ අඩුවැටි ස්වභාවයෙන් තියෙන්න පුළුවන්. අඩුවැටි ප්‍රතිශතයකින් මේ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඉතින් මං අඳුරගත්තා සතිමත් භාවය තුලින් කොහොමද මේක වෙනස් වන්නේ කියලා. එතකොට දැන් අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුළත ඒ වගේම බෞද්ධ ඉගැන්වීම් තුලක් තියෙනවා මනස තමයි හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වන්නේ කියලා. ඒ කියන්නේ අපේ මනස ගත්තහම මනසේ තමයි පළවෙනියටම ගැටුමක් එහෙම නැත්නම් ගැටලුවක් හරි ආරම්භ වෙන්නේ. ඒක අපි දකිනවා ධම්මපදයේ පළවෙනි ගාථාවේ තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන එක. ඒ කියන්නේ මනස තමයි හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වන්නේ සහ මූලික වන්නේ කියන එක. ඉතින් ඇත්තටම මේක අපි අද දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අපිට දකින්න ලැබෙනම දෙයක් තමයි. මොකද ලෝකයේ මෙච්චර කාලයකට අපි දකිනවා දැන් අපේ රටේ දශක 3කට ආසන්න සංඛ්‍යාවක තිබ්බ යුද ගැටුමක්, ලොකු යුද්ධයක්. ඒ වගේ විවිධ ගැටුම් දක්වා වර්ධනය වෙන්න මූලිකම හේතු වෙලා තියෙන සම්පූර්ණයෙන්ම මූල බීජය බවට පත් වෙලා තියෙන අපේ සිතුවිලි. අපේ සිතුවිලි යහපත් වෙන්නේ නැත්නම් තමයි හැම අවස්ථාවකදීම මේ විදිහට මේ ගැටුම් එහෙම නැත්නම් ගැටලුකාරී මානසිකත්වයක් ගොඩ නැගෙන්නේ. ඉතින් අපි පළවෙනියටම අපේ මනස සුවපත් කරගන්න ඕනේ. එතකොට තව දෙයක් මේක මම පුංචි කාලේ ඉඳලා දැකපු මගේ පෞද්ගලික අත්දැකීම් වලින් මම කියන්න කැමති දේ තමයි ගොඩක් අපේ දෙමව්පියෝ වුණත් එහෙම නැත්නම් දැන් ඉන්න දෙමව්පියෝ වෙන්න පුළුවන්. ඒ කාලේ ඉඳලම ගොඩක් වෙලාවට දරුවෙක් හදනකොට හිතන්නේ හැම වෙලේම එයාට ශාරීරික පෝෂණය ලබා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් හිතුවත් පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න ඕනේ කියලා ශාරීරික පෝෂණය වෙනුවෙන් වෙහෙස වෙන ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක යහපත්, ඒක අයහපත් කියන්නේ නැහැ. කියන්නේ එයාට ප්‍රෝටීන් අවශ්‍ය නම් එයාට මස් මාංශ ඒ දේවල් කන්න, ඒ වගේම බිත්තර ඒ වගේම ඛනිජ ලවණ ලැබෙන්න ඕන හින්දා කොළ වර්ග මැල්ලුම් කන්න, ඒ වගේ දේවල් තමයි හැම වෙලේම යොමු කරන්නේ. එහෙම නැත්නම් කැරට් කන්න, එයා එතකොට සුදු වෙනවා, එයාගේ හැම ලස්සන වෙනවා. මේ දේවල් ඉතාමත්ම වටිනවා. මේවා නිරන්තරයෙන් කතා බහට ලක් වෙන දේවල් තමයි අපේ ශාරීරික පෝෂණය ගැන. නමුත් කිසිම අවස්ථාවකදී මානසික පෝෂණය ගැන කතා බහට ලක් කරන්නේ නැහැ. මේ සමාජයේ හරිම අඩුයි ඒක කතා කරත්. ඉතින් ඒක තමයි අතිශයම වැදගත් කාරණාව වෙන්නේ. මොකද දරුවෙක්ගේ මානසික පෝෂණය කියන එක ඉතාමත්ම වැදගත්. ඒක කුඩා අවදියේ තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. මොකද මුල් ළමාවිය කියන ඒ කාල පරිච්ඡේදය තුළ මේක ඉතාමත්ම වැදගත් වෙන හින්දා. ඉතින් මයින්ඩ්ෆුල්නස් ගැන තියෙන
අවබෝධය වැඩි නම් ඇත්තටම අපිට ඉතාමත්ම මානසික සුවතාවෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේක මම මගේ ප්‍රායෝගික අත්දැකීමෙන් ලබාගත්ත අදහස සහ මගේ ඇත්තම අත්දැකීම. ඉතින් මේක නිකම් අත්දැකීමක් විතරක් නෙමෙයි, එහෙමත් නැත්නම් සංකල්පයක් නෙවෙයි. එහෙම කියන්න හේතුව තමයි අද වෙනකොට ලෝකයේ මනෝවිද්‍යාඥවරුන් වගේම විවිධ විද්‍යාඥවරුන් විසින් මේක ඇත්තටම ඔප්පු කරගෙන තහවුරු කරගෙන තියෙනවා විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ. එහෙම කියන්නේ මේ සතිමත් භාවය වඩන පුද්ගලයන්ගේ මොලේ වර්ධනය සහ එහි ක්‍රියාකාරීත්වය ඉතාමත්ම යහපත් ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේක කොහොමද ඇත්තටම පර්යේෂණයට යොමු කරලා තියෙන්නේ? ඇත්තටම මොලේ කියන්නේ මිනිස් ශරීරයේ තියෙන අසිරිමත්ම අවයවය කියලා කියන්න පුළුවන්. කියන්නේ විස්මිත විශාල ක්‍රියාවලින් බොහොමයක් සිදු කරන අවයවයක් තමයි මොලේ කියන්නේ. මොලේ සම්පූර්ණ අපේ ශාරීරික පාලනය, සිතුවිලි වල පාලනය, ඒ වගේම අපේ ඉමෝෂන්ස් එහෙමත් නැත්නම් චිත්ත වේග තරංග මේ හැමදේම ක්‍රියාත්මක කරන්නේ මොලේ විසින්. ඉතින් අද වෙනකොට මොලේ මේ හිපෝකැම්පස් කියන කොටස මතකය දරාගෙන සිටිනවා, මතක ධාරිතාවය වර්ධනය කරන එක දරාගෙන සිටිනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේ සතිමත් භාවය වඩන එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන පුද්ගලයෙක්ගේ හිපෝකැම්පස් කියන කොටස ඊටාත්ම යහපත් ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉන්සියුලා කියලා කොටසක් තියෙනවා. මේ කොටස බ්‍රේන් එකේ තියෙන්නේ. මෙහි තමයි ඉමෝෂන්ස් වශයෙන් එහෙම නැත්නම් චිත්ත වේග ඇති වෙන තැනක්. එතකොට එහි දයාව, අනුකම්පාව වගේ දේවල් වර්ධනය කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. එතකොට ඒක හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා හොයාගෙන තියෙනවා මේ ප්‍රැක්ටිස් එක තුලින්. එතකොට ඒ විතරක් නෙවෙයි, අපි නිරන්තරයෙන් සැකය, බිය, ඒ වගේ ඊර්ෂ්‍යාව මේ වගේ නිෂේධනාත්මක එහෙමත් නැත්නම් අපි කියන්න පුළුවන් නෙගටිව් ඒ වගේ වයිබ්ස් වල අපි ඉන්න අවස්ථාවල් වැඩි. එතකොට ඒවා අඩු කරන්න පුළුවන් මේ සතිමත් භාවය තුලින්. එතකොට බ්‍රේන් එකේ තියෙන එක්තරා කොටසක් ඇමිග්ඩලා කියලා. මේ ඇමිග්ඩලා වල තියෙන ඝනත්වය අඩු කරන්න පුළුවන්කමත් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ බ්‍රේන් එකේ සම්පූර්ණ ෆන්ක්ෂන්ස් හොඳට යහපත් විදිහට කරන්න පුළුවන්කම තියෙනවා අපි මේ විදිහට මේ ප්‍රැක්ටිස් එක කරොත්. ඉතින් ඇත්තටම මොකද්ද මේ ප්‍රැක්ටිස් එක? මේක අපි බෞද්ධාගමත් සම්බන්ධ කරපු හින්දා බෞද්ධාගම සම්බන්ධම ආගමික දෙයක් පමණක්ද? නැහැ. ආගමික මතවාද ඔස්සේ මේ මයින්ඩ්ෆුල්නස් ඇවිල්ලා තිබ්බට විකාශනය වෙලා සමහර දේවල් කියවුණාට මේ ආගමික විශ්වාසයක් පමණක්ම නෙමෙයි. මේක යුනිවර්සල් දෙයක්. ඒ කියන්නේ ගෝලීය වශයෙන්ුත් මිනිසුන්ට විශ්වීය වශයෙන්ුත් මේක ප්‍රැක්ටිස් කරන්න හැකියාව තියෙනවා. ඒකට ආගමික හෝ ලිංග ભેදයක් හෝ කිසිම බාධාවක් නැහැ. එතකොට මිනිස්ය වශයෙන් අපි මිනිස්සයා කියන්නේ මනසින් උසස් පුද්ගලයෙක්. එතකොට එයාට හැකියාව තියෙනවා මේ මනස සංවර්ධනය කරගන්න මේ ප්‍රැක්ටිස් එක හරහා. එතකොට මොනවද ඔයාට කරන්න පුළුවන්? ඔයා දිනපතා ජීවිතේ මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් දෙයක්. කොයිම වෙලාවකත් මේක නිකම් ප්‍රැක්ටිස් එකක් විදිහට ලඝු කරලා දක්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඔයා හිතන්න පුළුවන් මේ සතිමත් භාවය එහෙම නැත්නම් මේක භාවනාවක් පමණයි කියලා. නැහැ. භාවනාවක් පමණක්වත් එහෙම භාවනාවකට පමණක්ම අපි ඒක ලඝු කරලා දක්වන්න අවශ්‍ය නැහැ. මේක අනිවාර්යයෙන්ම කියවිය යුතු මෙහෙම ප්‍රදේශයේ මෙහෙම තැනක අපි කරන්න ඕනි කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපිට මේට අනිවාර්යයෙන්ම නියමිත වේලාවක් වෙන් කරගන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට ඕනම අවස්ථාවක ඕනම වෙලාවක මේ සතිමත් භාවයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. කොහොමද කරන්නේ? ඔයා උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා ඔයා කරන කටයුතු ටිකක් තියෙනවානේ. උදේ ඔයා කෑම කනවා වෙන්න පුළුවන්. ඊට කලින් ඔයා දත් මදිනවා. දත් මදින වෙලාවෙදිත් ඔබේ ජීවිතේ කරන කාර්ය සම්බන්ධයෙන් පමණක් කන්සන්ට්‍රේට් කිරීම. එහෙම නැත්නම් ફોකස් කිරීම. ඒ කියන්නේ වෙලාවේ මම මේ දේ කරනවා. මම දත් ටික මදිනවා. කියන්නේ අපිට ඒක පියවරෙන් පියවරේ කරන දේ සම්බන්ධව හිත යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ Taman ජීවත් වන්නේ මේ කරන කාර්යය පමණයි. මොකද අපේ බ්‍රේන් එක එහෙම නැත්නම් අපේ සිතිවිලි ධාරා වැඩිපුර වෙනකොට, ඒ කියන්නේ අපි মালටි ටාස්කින් වෙනකොට අපි ජීවිතේ ගොඩක් දේවල් එකවර කරනවා. එතකොට දැන් හිතන්නකෝ මේ දැන් අපි දත් මදින වෙලාවේ කාරණා ගොඩාක් අපි හිතනවා. ඔෆිස් එකට ගිහිල්ලා මොනවද කරන්නේ? දැන් දත් මැදලා ඉවරලා අපි
උයන්නේ මොනවද? මේ වගේ අපේ හිතවිලි ධාරාවල් එක්ක අපි මනස ගොඩක් වෙහෙසට පත් කරනවා. එතකොට අපිට මේ මානසික සාමය කියන එක ඇතිවන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ ගොඩාක් වෙලාවට අපේ මානසික වියවුල් බවට පත් වෙලා තියෙන්නේ මේ මනස. ඒක නිසා අපේ සතිමත් භාවය එහෙම නැත්නම් මේ මොහොතේ ජීවත් වීමේ තියෙන හැකියාව අපිට ගොඩාක් වෙලාවට දුර්වල වෙලා තියෙනවා. කරන ෆන්ක්ෂන්ස් වල යහපත් භාවය ඇති වෙන්නේ නැහැ. මේක විද්‍යාත්මකව තහවුරු කරපු සත්‍යයක්. එතකොට අපිට මේ කිව්වා වගේ අද උදේ ඔබ දත්ම දිනකොට එහෙමත් නැත්නම් ඔබ කන වෙලාවට අපි කොයි වෙලාවකද කෑම කනකොට බත් පිඟාන අතට ගත්තට පස්සේ ඒකේ රස විඳ විඳ කන්නේ. කිසිම වෙලාවක අපි එහෙම කරන්නේ නැහැ. එක්කෝ අපි ටීවී එකක් බලනවා. එහෙමත් නැත්නම් අපි වෙනත් මොනවා හරි කෙනෙක් සමග කතා බහ කරනවා. අපි කරන මේ කාර්ය සම්බන්ධයෙන් අවධානය හිත යොමු කරලා කරන කටයුතු හරිම අවමයි. ඒකින්ද මේ මොහොතේ ජීවත් වීම තමයි අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. බොහෝ මිනිස්සු තමගේ අතීතයේ ජීවත් වෙනවා, එහෙම නැත්නම් අනාගතයේ ජීවත් වෙනවා. හැබැයි මේ මොහොතේ ජීවත් වෙන මිනිස්සු හරිම අඩුයි අද සමාජයේ ගත්තාම. මොකද මානසික ආතතිය කියන එක බොහෝ දුරට ඇති වෙලා තියෙන දෙයක්. මිනිස්සුන්ට මේ තියෙන සමහරට ආර්ථික ක්‍රමය වෙන්න පුළුවන්. මේ දැන් කාලේ තියෙන ප්‍රශ්න මානසික ආතතියින් වලට තුඩු දෙච්ච ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ සමාජය තුළ. ගෝලීය වශයෙන් තියෙන ප්‍රශ්න. ඒවත් එක්ක මිනිස්සුන්ගේ මානසික සාමය අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඔස්සේ ගිහිල්ලා අපි කිසිම දෙයකින් unaffected එහෙමත් නැත්තම් කිසිම දෙයකින් අපිට නොසැලෙන මානසික සෞඛ්‍යයක් මානසික සාමයක් ඇති කරගන්න පුළුවන් වෙනවා නම් එතන තමයි අපි ජයග්‍රහණය ලබන්නේ. ඉතින් මේක අපි බ්‍රේන් එක සම්බන්ධ කතා කරන මේ ලෙසන් එකක් තමයි අද කතා කරන්නේ. එතකොට ඇත්තටම කිව්වොත් බ්‍රේන් එකෙන් අපි 100%ක් වගේ ප්‍රමාණයක් තමයි වැඩ ගන්නෙ. එතකොට තව කොච්චර ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් අපි වැඩ අරගෙන නැහැ. එතකොට අපි ඒ කොටස් ටිකට වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදය අපි දැනගත්තොත් ඒ ටිකත් අවදි කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ලෝකයේ මෙතේ පහළ වෙච්ච ලොකුම බුද්ධිමතෙක් විද්‍යාඥයෙක් තමයි අයින්ස්ටයින් කියන්නේ. ඉතින් එයාගෙත් මේ කියන බ්‍රේන් එක හොඳින් ෆන්ක්ෂන් වෙච්ච කෙනෙක් කියලා හොයාගෙන තියෙනවා දැන් වෙද්දී. මොකද එයාගේ මරණයෙන් පස්සෙත් එයාගේ බ්‍රේන් එක පරීක්ෂණයට පත් කරලා තියෙනවා. එතකොට එහිදී යාගේ මොලේ එහි නියුරෝන සෛල හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේ හොඳට බැඳිලා ඒ වගේ ශක්තිමත්ව තිබ්බා කියලා හොයාගෙන තියෙනවා. එතකොට එයා ගොඩක් දුරට සතිමත් භාවය ප්‍රැක්ටිස් කරපු කෙනෙක් කියලා අපිට වාර්තා වෙනවා මේ පරණ ඒ ලියවිලි සහ ඒ පරීක්ෂණ වලින්. එතකොට එයා සතිමත් භාවයෙන් බයිසිකල් පැදීම පවා කරපු කෙනෙක් කියලා හොයාගන්නවා. එහිදී තමයි මේ ලොවක් වෙනස් කරපු E = MC වර්ගය කියන සමීකරණය එයාට හොයාගන්න ලැබෙන්නේ. එතකොට මේ වගේ විද්‍යාත්මක සොයා ගැනීම කරන්න පවා විශාල වශයෙන් මේ මානසික සාමය අවශ්‍ය බවට අපිට හොයාගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මගේ ජීවිතේ ලොකු පෙරලියක් කරපු දෙයක් තමයි සතිමත් භාවය කියන්නේ. මොකද ඇත්තටම මට දැන් සංජානනය තුලින් එහෙමත් නැත්නම් තොරතුරු උකහා ගන්නවා කියන්නේ මට ලෝකයේ තියෙන හැම තොරතුරක්ම ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් බලන්න අපි ඔෆිස් එකේ හිටියත් අපි ගත කරන සමාජය ගත්තාම හැම වෙලාවෙම බලන්නේ කාගේ හරි මොකක් හරි එක්ක ඇදයක් හොයනවා. ඕපදූපයක් හොයා ගන්නවා. අනවශ්‍ය දේවල්. එම නැත්තම් නිසරු දේවල් අපි ආගමිකව ගත්තොත්. සරු දේ ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අපි අවශ්‍ය නැති දේවල් වලටම අපේ ඔළුව වෙහෙස කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැම වෙලේම මොකක් හරි කාගේ දෙයක් අපි ගන්න බලන. කියන්නේ අනවශ්‍ය තොරතුරු. හැබැයි මේ දේවල් ප්‍රැක්ටිස් කරාම අපි අවශ්‍ය දේවල් වලට තමයි හිත යොමු කරන්නේ. කියන්නේ අපි ලැබෙන තොරතුරු ෆිල්ටර් කර ගැනීමකින් තමයි හැමදේම ලබාගන්නේ. දැන් ඉස්සර මට තිබ්බ ඒ ෆිල්ටර් නොකරගෙන මම ගත්ත තොරතුරු ප්‍රමාණය දැන් අඩු වෙලා තිනවා. මම හැම වෙලේම දෙයක් මට ලැබෙද්දි ෆිල්ටර් කරගන්නයි උත්සාහ කරන්නේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම කිව්වොත් වඩාත්ම යහපත් ක්‍රමවේදයක් ඔබගේ මානසික සාමය හොඳින් පවත්වාගෙන යාමට ප්‍රැක්ටිස් කරන්න හොඳ ක්‍රම තියෙන ඕන තරම් හොඳ මූලාශ්‍ර තියෙනවා. ඒවා පාවිච්චි කරන්න කියලා මම ඔයාලට කියනවා. මම ඉදිරියේදී කතා කරන්න සූදානම් වෙන්නම් ඔයාලට කොහොමද මේ හරියටම සතිමත් භාවය ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කාරණාවක්.